යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ ගංගා පටන් ගන්න ස්ථාන ලේසියෙන් මතක තබාගන්නේ කොහොමද කියලා. වලවේ කැලණි කළු යන මේ දිග ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා ගිංගඟ ගෝන්ගල කන්දෙන් පැන නැංගා යා නොයත් රිටිගල කන්දෙන් පැන්නා. අපි බලමු පළමු වන කවියේ තේරුම. වලවේ කැලණි කළු ඒ කියන්නේ මේ ගංගා තුන තමයි සමනල කන්දෙන් පටන් ගන්නෙ. ගිංගඟ ගෝන්ගල කන්දෙන් පැන නැංගා. ඒ කියන්නේ ගිංගඟ පටන් ගන්නෙ ගෝන්ගල කන්දෙන්. යාන් ඔය රිටිගල කන්දෙන් පැන්නා. ඒ කියන්නේ යාන් ඔය පටන් ගන්නෙ රිටිගල කන්දෙන්. අපි බලමු දෙවැනි කවිය. මහඑලි තෙන්න මහවැලි ගඟගෙන දුන්නා රිටිගල කන්ද මල් වතු ඔයගෙන දුන්නා බවර ගොල්ල කලා ඔයට පන දුන්නා දදුරු ඔයත් මොර කන්දෙන් පැන නැංගා. අපි බලමු ඒ කවියේ තේරුම. මහඑලි තැන්න මහවැලි ගඟගෙන දුන්නා කියන්නේ මහඑලි තැන්නෙන් තමයි මහවැලි ගඟ පටන් ගන්නෙ. රිටිගල කන්ද මල් වතු ඔයගෙන දුන්නා. ඒ කියන්නේ රිටිගල කන්දෙන් තමයි මල් වතු ඔය පටන් ගන්නෙ. බඹර ගොල්ල කලා ඔයට පැන දුන්නා. කියන්නේ බඹර ගොල්ල කන්දෙන් තමයි කලා ඔය පටන් ගන්නෙ. දදුරු ඔයත් මොර කන්දෙන් පැන නැග්ගා. එතකොට දදුරු ඔය පටන් ගන්නෙ මොර කන්දෙන්. අපි බලමු තුන්වෙනි කවිය. ඌව කඳුත් මාදුරු ඔයගෙන දුන්නා රස කන්ද මා ඔයටත් පන දුන්නා බණ්ඩාර වෙල කිරිඳි ඔයට පන දුන්නා කුඹු කන්න ඔය මඩොල් සිමෙන් පැන නැංගා. අපි බලමු තුන්වෙනි කවියේ තේරුම. ඌව කඳුත් මාදුරු ඔයගෙන දුන්නා. ඒ කියන්නේ ඌව කඳු වලින් තමයි මාදුරු ඔය පටන් ගන්නෙ. රස කන්ද මා ඔයටත් පන දුන්නා. ඒ කියන්නේ රස කන්දෙන් තමයි පටන් ගන්නෙ මා ඔය. බණ්ඩාර වෙල කිරිඳි ඔයට පන දුන්නා. ඒ කියන්නේ බණ්ඩාර වෙලෙන් තමයි කිරිඳි ඔය පටන් ගන්නෙ. කුඹු කන්න ඔය පටන් ගන්නෙ මඩොල් සිමෙන්. අපි බලමු හතරවෙනි කවිය. නමුණු කුලෙන් මැණි ගඟත් පැන නැංගා සාලිය ගම මී ඔයටත් පන දුන්නා නිල්වලා ගෝන්ගල කන්දෙන් පැන නැංගා ඒ විදිහට ගංගා සේරම ගැලුවා. අපි බලමු අවසාන කවියේ තේරුම. නමුණු කුලත් මැණික් ගඟත් ගෙන දුන්නා. ඒ කියන්නේ නමුණු කුලෙන් තමයි මැණික් ගඟ පටන් ගන්නෙ. සාලිය ගම මී ඔයටත් පන දුන්නා. ඒ කියන්නේ සාලිය ගමෙන් තමයි පටන් ගන්නෙ මී ඔය. නිල්වලා ගෝන්ගල කන්දෙන් පැන නැග්ගා. ඒ කියන්නේ නිල්වලා ගඟ පටන් ගන්නෙ ගෝන්ගල කන්දෙන්. යාළුවනේ තවත් දෙයක් තියෙනවා. මේ ගංගා වලින් දිගම ගඟ මහවැලි ගඟ. වැඩිම ජල ප්‍රමාණයක් අරගෙන යන ගඟ තමයි කළු ගඟ. වැඩිම දූපත් ප්‍රමාණයක් පිහිටා තිබෙන ගඟ මාදු ගඟ. යාළුවනේ මෙන්න මේ තොරතුරු මතක තියා ගැනීමෙන් අපිට ශිෂ්‍යත්වයට බොහෝ පහසුවක් වෙයි. මෙන්න මේ විදිහට තමයි ගංගා ආරම්භ වන ස්ථාන ලේසියෙන් මතක තබා ගන්නේ.